චි බොරුනේ කීවේ දෙයියෝ එක කතා කරන්න බෑ කියලා. මොකක්ද ඒකේ තියෙන බොරුව? නැන්ද රැයට කතා කරන්නේ අනේ දෙයියෝ හෙමින් අනේ දකයියෝ හෙමින් කියලා. අද්ද මිනිහෝ මෙතන ආනේ. සර් කාර් දෙක හැප්පිලා තියෙද්දි ජිප් එකක් ආන් දෙන්නවම හප්පන් ගියා. ඊබල බොරු කීවට පොඩියම් බොරු කියන්නේ. පුතේ මොකද මේ තනෝනේ? සර් දෙනෙක් හුක ඉඩි ඒකේ හුක ගෙන ගියා. good evening මිස්ටර් පාසල් එකක් තියෙනවා. හයියෝ ඔයා අද නෙමෙයි එනවා කිව්වේ දැන් මම මට දෙන්න සල්ලිත් නැහැ. අවුලක් නැහැ මිස් book payment තියෙනවා යන් ගේ ඇතුළට. මොකද මිනිහ ඔය සාලේ මැද්දේ වලක් කරන්නේ? අපේ තාත්තා කිව්වා මේ ගෙදර හදාන්න ලස්ස ගාණක් යට කරා කියලා. ඒකයි මම බැලුවේ. අසනීපේ. මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක Instagram එකේ නෙමෙයි ලෙඩේ හොද කරගන්න නම් ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදී බතුයි. බා අර බීපු මිනිස්සු දිහා බලන්නකෝ එයා තමයි මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් මං එයාව අතෑරියා. අම්මට සිරි මූ තාම ඒක සමරනවද? මැඩම් මට සතියක නිවාඩුවක් ගන්න පුළුවන්ද? ඔයා නිවාඩුව අරන් කොහමද? මහත්තයට කෑම හදන්නේ කවුද? මහත්තයගේ රෙදි හොදන්නේ කවුද? හරි මම මහත්තයවත් අරන් යන්නම් මැඩම්. ආච්චි දැන් වයස කීයක් වෙනවද? එහුනේ නෑ. ඔය ඔත්තන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ? මචං උඹ හැමදාම වයිෆ්ට බබා කියන්නේ. දැන් අවුරුදු 5ක් වෙනවා මට එයාගේ නම සම්පූර්ණයෙන්ම අමතක වෙලා. ඒ නිසා එයා දැන් බබා. දැන් උඹ කොහොමද වයිෆ්ගේ උපන්දිනේ මතක තියන් ඉන්නේ? මාත් Facebook එකෙන් මම බලාගන්න. යකෝ මට අද උදේ කාපුවත් මතක හිටින්නේ නැති සීන් එකක ඉන්නේ. මං ඔයාගේ අක්කව කසාද බදින්න කැමතියි. සීයේ ඔයාට කෙලින් හිට ගන්නවත් බැරුව ඉඳන් කසාද බැඳලා උඩ බලන් ඉන්නද හදන්නේ? උඹලා 2029 වත් ඔය බොරු වැඩ නවත්තලා වැඩක් කරහල්ලා. මං යනවා.